ඔයගොල්ලෝ කැමති නම් මම ඔයගොල්ලන්ට ඉන්න තැනට රෙන්ට් අවුට් කරලා දෙන්නම්. මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නෑ කලබල වෙන්න ඕනේ නෑ. පස්සේ බලමුකෝ. දැන් අපි මෙහාට වෙලා ඉන්නවනේ. පුතා කොහොමද? මොකෝ මේ හදිසියෙන් මට එන්න කිව්වේ. අර තාත්තගේ යාළුවා සුරේන්ද්‍ර අංකල්ට ඔයාව බලන්න ඕනෙලු. සුරේන්ද්‍ර අංකල්ට මාව බලන්න? ඒ මොකද? මේකනේ පුතා. තාත්තා සුරේන්ද්‍ර අංකල් එක්ක ඔයාගෙන කියවනවනේ. ඉතින් බලන්න ආසයි ඇති. දැන් එතකොට හිතද යන්නේ? තාත්තා නම් කිව්වේ එහෙම තමයි. අම්මේ දැන් එතකොට මේකත් අර ඔයගොල්ලන්ගේ දීපල් ප්ලෑන් එකේ කොටසක්ද? ඒට ගිනිය? එහෙම දෙයක් නෙමෙයි. තාත්තා තමයි මට කිව්වේ ඔයාව සුරේන්ද්‍ර අංකල් ගාවට එක්ක යන්න ඕනේ. ඒ නිසා ගෙන්න ගන්න කියලා. හරි. දැන් ඉතින් මම කොහොමද ආවනේ? හෙට උදේම යනවා. මේ අර ගෑනු ළමයා එහෙම දැක්කේ නැද්ද? දකින්නෝ. ඒ දෙන්නම නොදැක්කා වගේ ඉන්නවා. ඕ ඉතින් වෙන්න තියෙන දේවල් නේ පුතා. අනේ අම්මේ මම කැමති ඒවා ගැන කතා කරනවාට. ඔව්. ඉහිරුණු කිරට අඬල වැඩක් නැහැ කියලා කතාවකුත් තියෙනවනේ. ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ තමයි. මම්මයි මේ අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ ඔයාගෙන්. පුතා තේ එකක් හදන්නද? පවනි හොඳට ඇඳ පැරඳගෙන හෙට උදේම ගමනක් යන්න දැස්ති වෙන්න. ඒ කොහෙද? සුරේන්ද්‍ර සීයාගේ බංගලාවට. අයියා මම සමහර වෙලාවට බෝනගේ මහත්තයාගේ පුතත් එන්න පුළුවන් බංගලාවට. ඒකයි මම හොඳට ඇඳ පැළඳගෙන යමු කිව්වේ. මොකක්ද මේ වැඩේ තේරුම? තේරුම එතකොට ඔය දෙන්නට දැන අඳුරකට කතා කරන්න පුළුවන්. ඒකයි තාත්තයි මයි කල්පනා කිව්වේ. දැන් සුරේන්ද්‍ර සීයාට කොහොමද අම්මේ? අනේ මන්දා මේ හොඳට ඉන්නවා මේ අතලීප වෙනවා. දැන් හෙට ගිහින් තමයි බලා ගන්න වෙන්නේ. ඔය බුවනක මහත්තයාගේ පුතා විශ්වවිද්‍යාල ළමයෙක් කියලා කිව්ව නේද අම්මා? ඔව්. තාත්තා නම් කියන්නේ හොඳ හැදිච්ච ළමෙක් පාටයි කියලා. අම්මා තාත්තා ඔය ඔක්කොම දේවල් කියන්නේ දැකලා නෙවෙයිනේ හිතලා. ඔයා කොහොමද එහෙම කියන්නේ? ඔයා කියන්නේ තාත්තා බොරු කියනවා කියලාද? නෑ ඉතින්. දැන් මේ ගෙදර සේරගෙම ඔළුවේ තියෙන සුරේන්ද්‍ර සීයාගේ දීපල ගැනනේ. ඒකයි මං එහෙම කිව්වේ. මේ පවනි. ඔයා උනාට පැහෙන්නේ නැතුව ඉන්න. රන්දිත කතා කියවන්නේ. ඔව් ඉතින් ඇත්ත කෙනෙකුට අම්මටත් හරි කියන්නේ
මංජුලා. මෙතේක බා. දැන් ඉතින් ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. හිතට ධෛර්යය ආර මොනවා හරි කරන්න ඕන මේකට. මං කල්පනා කරන්නේත් මොනවද කරන්න කියලා තමයි. නරකද පුෂ්ප කුමාරට කිව්වොත් මේ ගෑණි මාමව බලෙන් කසාද බඳින්න යනවා කියලා. පුෂ්ප කුමාරලානේ නේද ඒකට ඉන්නේ. ඒගොල්ලෝ උනත් කැමති වෙන එකක් නෑ මෙහෙම වෙනවට. පුෂ්ප කුමාර අයිලට කියන්න නම් පුළුවන්. ඒත් වැඩක් වෙයිද දන්නේ. වැඩක් වෙන්න හරි නොවෙන්න හරි කියලා බලන්න එපාය. මට වෙලාවකට හිතෙනවා මේ සේරම දමලා ගහලා ගමට ගිහින් අම්මත් එක්ක කලින් හිටපු විදිහට ජීවත් වෙන්න. එහෙම කලබල වෙන්න එපා. තාම බැන්දේ නෑනේ. අපි පුළුවන් විදිහට මේ කඩන්න බලමු. අනික මං ඉන්නවනේ ඔයාට උදව්වට. අක්කා ඉන්න හින්දා තමයි අක්කේ මම මෙහෙම හරි ඉන්නේ. නැත්තම් මෙලහකට දමලා ගහලා ගිහින්. ඒ මොනවා වුණත් සුරේන්ද්‍ර මහත්තයා ඔයාට මාසෙකට ගාණක් දෙන්න පොරොන්දු වුණානේ. ඒ කියන්නේ සුරේන්ද්‍ර මහත්තයා තාමත් ඔයාට කැමතියි. ඔය බල කරන හින්දානේ ඔහොම වෙන්නේ. පුතා දැන් යුනිවර්සිටි එකෙන් අවුට් වුණාට පස්සේ මොනවද කරන්න හිතාගන්නේ? රස්සාවක් කරනවද? හරියටම කියන්න බෑංග. ප්‍රයිවට් ෆර්ම් එකක වැඩ කරලා එක්ස්පීරියන්ස් එක අරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳ ජොබ් එකක් අරගන්න නම් ඉතින් එක්ස්පීරියන්ස් එක අවශ්‍යයි. අවශ්‍යයි. ඔව්. ඒක හොඳ අදහසක්. කොහොමදත් ගෙදරට යම් බෑ සුරේන්ද්‍ර. කොහාටද තල්ලු කරලා දාන්න ඕන. හෙලෝ. මේ බුවනේක මගේ මේ අන්ධ ඇක්ටිං පාර්ට් එක ගැන කාටවත් කියන්න එපා කියලා පුතාට පොඩ්ඩක් කියන්න වෙයි. ඒ ගැන බය වෙන්න එපා. අනික කාට කියන්නද? නෑ මං නිකමට කිව්වේ. ඒක නෙමෙයි. අද අර අම්මයි දුවයි යන්නේ නැද්ද? නෑ. අද ලොකු දුවගේ ගෙදර ඉඳලා හෙට එයි. බෝලේ මහත්තයා. බොහොම ස්තුතියි. මම නම් සෑහෙන කාලෙකින් නේද මෙහෙට ආවේ. සෑහෙන කාලයක් කියන්නේ ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්ද 100ට බුලත් දෙන්න ආවේ. එච්චර කාලයක් කියන්නේ. ඔව් නේද? ඒ වුණාට මට මතක නිකන් සෑහෙන කාලයක් වගේ. ආයිවෝ. වොන් මිස් මොකක්ද? හොඳයි. බුරින් මාත් ගොඩක් වෙලා දැයිලා. පැක් විතර ඇති. I see. කොපුතාවද? ඇතුලේ ඉන්නවා. මම මේ සුරේන්ද්‍රත් එක්ක දේපල ගැන පොඩ්ඩක් කතා කරගෙන හිටියේ. ඒක හොඳයි. අපේ ප්‍රශ්න ගැන මාමත් එක්ක කිව්වේ නැහැ නේ? නෑ. ඒක ගැන මුත් කතා කරේ නෑ. අපි ඉස්සරලා දෙන්නට දෙන්න අඳුන්ලා දීලා ඉන්නේ. ඒ දෙන්නගේ කැමැත්ත අනුව අපි ඊට පස්සේ වැඩේට බහිමු. ඔකමත් ඉස්සෙල්ලා මේ දේ කරලා හිටින්න එපේ. ඔව්. මේ පුතා මොකද කියන්නේ? යාගෙන මුකුත් විශේෂයක් නෑ. අපි තව ටීකින් දෙන්නව අඳුරලා දෙමු. අපි ඉස්සෙල්ලා ඒක කරලා එමුකෝ.
සීයේ දුව සීයේ කොතමල්ලි එක හොඳයි thank you දැන් කොහොමද සීයේ ඇඟේ අමාරු ගතිය ඊයේ තිබ්බ තරම්ම අද අමාරුවක් නෑ දුව Gummy. Not that. Amma told me that you are not paying any attention to your studies like those days. Well, I හැමතිස්සෙම මේ කල්පනා කර ඉන්නවයි කියන්නේ. දුව මම මේ ඔයාට කියන්න මේ කියලා හිටියේ. ජීවිතේ ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. ඒව අමතක කළ දැන් විභාගෙට ලෑස්ති වෙන්න. ඔයා පවුලේ එකම දරුවා. මේ තියෙන දේපලයි ඔය උගත්කමයි එක්කලා දුවට පුළුවන් හොඳ ළමෙක් කසාද බඳින්න. එහෙම ප්‍රශ්නයක් නෑ සීයේ. මට මේ සිද්ධ වෙච්ච දේ අමතක කරන්න අමාරුයි. දුව ජීවිතේදී අපිට නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි ඒවට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. මාओ සේතුන් කියලා තියෙනවා when you fall as a plant that can germinate but not as a dead leaf කියලා. පුතා මේ අපේ පුෂ්ප කුමාර අංකල්ගේ දුව පවනි දුව එන අයියත් එක්ක කතා කරගෙන ඉන්නකෝ අපි ගිහලා සුරේන්ද්‍ර මාම බලලා ඉන්න යන්නේ අයියා විශ්වවිද්‍යාලෙ නේද? මොනවද කරන්නේ? මම මැනේජ්මන්ට් කරන්නේ. දැන් ඉවර වෙන්න ළඟයිද? තව අවුරුදු 3ක් විතර තියෙනවා. මේ අයියාගේ පවුලේ අයියා විතරයි ඇලුවින්නේ නේ? ඔව්. ඉතින් ගෝණේ මහත්තයා මොකද්ද මාමාගේ අලුත්ම තත්ත්වය? අලුත්ම තත්ත්වය කියලා ඇහුවේ මේ අසනීප තත්ත්වෙට එහෙම නැත්නම් වෙන දෙයක්ද? නෑ. ඒ අසනීප තත්ත්වේ නම් පොඩ අඩු වෙගෙන යනවනේ. මං ඇහුවේ අපේ කාරණාව ගැන කතා කරලා හරියට. එහෙමද විශේෂ දෙයක් කතා කරේ නෑ පුෂ්පේ. පුෂ්පේ දන්නවනේ. දැන් සුරේන්ද්‍රට මේ කසාද බඳ ප්‍රශ්නයක් ඇවිල්ලා නෑ. ඒකනේ. අපි දැන් දෙන්න මුණ ගැස්සුවානේ. අපි ඒ දෙන්න කැමැත්ත බලලා ඉස්සරහ වැඩ කටයුතු කරමු. එහෙම නැතුව තේරුමක් නෑනේ. බෝනික මහත්තයා කියන කතාව ඇත්ත. ඒ වුණාට ඉතින් කොහොම හරි අපි මේ දෙන්න සෙට් කරන්න එපාය. මන් නම් හිතන්නේ ඒකයි. අපි එහෙම හිතුවට වැඩක් නෑ පුෂ්පේ. ඒ දෙන්න කැමති වෙන්න එපා. අනේ මං ආයිසරයක් කියන්නේ වරදවල නම් හිතන්න එපා. මොකද අපි මේ සේරම දේවල් කරන්නේ දරුවන්ගේ අනාගතයේ සුබ සිද්ධිය වෙනුවෙන්නේ. නැතුව ඉතින් කාගේවත් දෙයක් අසාධාරණින් කඩා වඩා ගන්න කියලා හිතලා නෙමෙයිනේ. මට තේරෙනවා පුෂ්පේ. මට හොඳට තේරෙනවා. මං කවදාවත් එහෙම හිතන්නේ නැහැ. අපිට සීයාගෙන් එහෙම ලොකු කරදරයක් උනේ නැහැ. අපිට පුළුවන් විදිහට අපි බලාගත්තා.
ඊට පස්සේ අපේ වෑන් එකේ යන මොන්ජුලා කියලා ඇන්ටි කෙනෙක් ආවා. මොන්ජුලා ඇන්ටි ආව උන්ට බලාගත්තා. ඇත්තද? දැන් නම් සීයා මොන්ජුලා ඇන්ටිව කසාද බඳින්න යනවා කියලා යාරංචි. අනේ මන්ද. එහෙමත් එකක්ද? ඔව්. මම නම් තාම මේ කතාව හරියටම දන්නේ නැහැ. ඒත් අපේ අම්මා මාත් එක්ක එහෙම කතාවක් කිව්වා. දැන් ඔය මේ සුරේන්ද්‍ර අංකල්ට කසාද බඳින වයස පහු වෙලානේ. එහෙම එකේ මේ දැම්මුණ කසාදද? සීයාට තාම 53යිනේ. සීයා කියන්නේ යාව බලා ගන්න කවුරු හරි කෙනෙක් ඕන කියලා. ඒ නිසාලු එයා කාටවත් කරදර කරන්නේ නැතුව කසාද බඳින්න හිතුවේ.